දැන් වෙලාව රාත්‍රී 12 පහු වෙලා. එක පැත්තකින් වික්ටෝරියා ජලාශයේ කළු වතුර. අනෙක් පැත්තෙන් අඳුරු කැලෑව. මාසෙකට වරක්වත් වාහනයක් නොවන තරම් පහළු පාරක්. ඒ පාරේ ඔබ හදිස්සියේ ලේ ගන්න කෙල්ලෙක් දැක්කොත් ඔබ වාහනේ නවත්තනවද? නැත්නම් ඇක්සලරේටරේ පාගලා පැනලා යනවද? අද ඔබ අහන්න යන්නේ 1998 1999 වගේ වසරේදී ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියලා අමුතු අත්දැකීමක්. මේ අන්තර්ජාලයෙන් ගත්ත නිර්මාණයක් නෙමෙයි. මේ Tamanගේ ජීවිතයෙන්ම අත්විඳපු සිදුවීමක් ලෙස කෙනෙක් විස්තර කළ කතාවක්. ඒ කතාව ඇත්තක්ද? නැත්නම් පැහැදිලි කර නොහැකි අභිරහසක්ද? ඒ තීරණය මේ වීඩියෝ එකේ අවසානය වෙනකන් නරඹන ඔබට බාරයි. ඉතින් අපි යමු අද කතාවට. එදා මම වැඩ කළේ ලංකාවට ඩෙන්ටල් සහ මෙඩිකල් මැෂින් නානයනය කරන ආයතනයක චීෆ් ටෙක්නීෂියන් විදිහට. දවසම හෝමාගම සහ අවිස්සාවෙල් අතර තිබුණු රෝහලක කැඩුණු යන්ත්‍රයක් හදලා හවස 2 විතර වෙද්දී මම කොළඹ ඔෆිස් එකට ආවා. එදා සිකුරාදා. ජොබ් කරන හැමෝම දන්නවා. සිකුරාදා හවස කියන්නේ හිටත් ගෙදර ගිහින් ඉවරයි. මමයි මගේ පාසල් යාළුවා සමන්තයි දෙන්නම රුහුණු කුමාරියේ ගෙදර යන්න ලෑස්තිලා හිටියේ. අපි දෙන්න මැනේජර් එක්ක සෙනසුරාදා ඔෆිස් නොඑන්න ප්ලෑන් එකක් දාන ගමන් hina වෙවි ඉද්දි එකපාරටම ෆෝන් එක. ඒ රින් එක ඇහුණාම අපේ හිනාව එකපාරටම නැති වුණා. මොකද ඒ කාලේ ෆෝන් එක රින් වුණොත් ගොඩක් වෙලාවට හදිස්සි වැඩ. මැනේජර් කතා කළා. hello sir නෙමෙයි යකෝ. නුවර මයංගනේ පාරේ 18 වංගුවේ ළඟ තියෙන හොස්පිටල් එක එක්ස්රේ මැෂින් එකක් කැඩිලාලු. දැන් දවස් ගාණක් වෙනවලු ඒක කැඩිලා. කවුරු හරි යවන්න කියලා තියෙනවා. උඹලා එකෙක්වත් යවුවද? නෑ සර් මේ යන්න හිටපු එක්කෙනා ලෙඩ වෙලා ඒකයි මේකයි නෙමෙයි. ડોක්ටර් මට තාර්ජනය කළා. මිනිස්ට්‍රි එකට හෙට පැමිණිලි කරනවා කියලා ආවෙ නැතොත් කවුරු හරි. දැම්ම එකේ බල්ල යවනවා. හරි සර් හරි මම යවන්න. මේ දැන්ම යවනවා. දැම්ම. හරි ඕකේ සර් හරි මම යවන්න. බොස්සේම බැනපු නිසා යවන්න වෙන කවුරුත් හිටියේ නැති නිසා මට ඒ ගමන යන්න සිද්ධ වුණා. අනික වෑන් එකත් තනියම ඩ්‍රයිව් කරන්න වුණා. මොකද වෑන් එකේ ඩ්‍රයිව් ගෙදර ගිහිල්ලා හිටියේ. මගේ උදව්වට සමන්තාව අපි වෑන් එකේ නුවර බලා පිටත් වුණා. ගමන අතරමඟදී අපි හැමදාම නවාතැන් ගන්න YMB එකේ රූම් එකකුත් බුක් කරලා ගියේ. මොකද මම දැනගෙන හිටියා රෑ 12 පහු වෙනවා කියලා ආයෙනකොට. අපි රෝහලට යනකොට රෑ 8ට විතර ඇති. ડોක්ටර් තරුණ කාන්තාවක්. ඇය අපිව තියටර් එකට එක්කන් ගියා. මැෂින් එක බලලා මම රිපෙයාර් කරන්න පටන් ගත්තා. පැය 2ක් විතර මහන්සි වෙලා අන්තිමේදී මැෂින් එක වැඩ කළා. ડોක්ටර්ට ගොඩක් සතුටුයි. අපි දෙන්නට තියටර් එකේ බාත් รู ම් එකෙන් වොෂ් එකක් දාගෙන යන්න කිව්වා. ඒ වෙද්දී අපි දවසේම දුවලා මහන්සියෙන් හිටියේ. ඉතින් වොෂ් එකක් දාලා ඇඳුම් මාරු කරගෙන අපි ආපහු නුවර බලා පිටත් වුණා. අපේ බෑග්, සල්ලි ඔක්කොම වෑන් එකේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් වෙලාව රෑ 12ක් පහු වෙලා. මං 18 වංගුව පහු කරගෙන හැමින් ඩ්‍රයිව් කරනවා. බඩගින්නත් උපරිමයි. කඩවල් ඔක්කොම වහලා. මොකද රෑ 12 ඉන වෙලාව. අන්තිමේදී වහන්න හදන පොඩි කඩයක් හම්බුණා. ඒක හිටියා වයසක මුදලාලි කෙනෙක්. මුදලාලි තේ නැද්ද? අනේ මහත්තයෝ තේ නෑ. වඩේ ටිකක් විතරයි මහත්තයෝ තියෙන්නේ. අනේ මුදලාලි අපිට ඒ ටික දෙන්න පුළුවන්ද? අපි ගොඩක් බඩගින්නේ ආවේ. මහත්තයෝ මම වඩේ ටික දෙන්න. අනේ ලොකු උදව්වක් මුදලාලි. ලොකු පින. අපි ඒ ටික කාලා ආයෙමත් ගමන පටන් ගත්තා. ඒ තමයි අපේ ජීවිතේ කවදාවත් අමතක නොවන ගමන.
තෙල්තෙලියට කිලෝමීටර් 10ක් විතර තියෙද්දි එක පැත්තකින් ඩෑම් එක අනෙක් පැත්තෙන් කළුවර කැලෑව කිසිම වාහනයක් නැහැ. කිසිම මිනිස් හඬක්වත් නැහැ. එකපාරටම ඩෑම් එක පැත්තෙන් කවුරු හරි දුවගෙන පාරට පැන්නා. මම බ්‍රේක් එක පා ගන්න තප්පරයක් හරි පරක් වුණා නම් අනිවාර්යයෙන්ම ඒකේ නම මගේ වෑන් එකේ හැප්පෙනවා. මම වෑන් එක නතර කළා. එතකොටයි මම දැක්කේ ඒ ලස්සන තරුණ කෙල්ලෙක් කියලා. එයාගේ ඔළුවෙන් මූණෙන් මුළු ඇඟ පුරාම ලේ ගලනවා. ඇයි දුවගෙන ආවේ සමන්ත හිටපු ඩෝ එක ළඟට. ඩෝ එකට තට්ටු කරලා හඬමින් කිව්වා, අනේ අයියේ මගේ මස්සිනා මට ගැහුවා. අනේ කන්දෙන් තල්ලු කළා. මාව තෙල්දෙනියේ පොලිසියට දාගෙන යන්න. ඒ වචන ටික ඇහුණාම මට දුක හිතුණා. ඒකම හිතේ තවත් දෙයක් ආවා. මේක කුල්ල කෑමක්වත්ද? අපේ බෑග්ස් සල්ලි ඔක්කොම පිටිපස්සේ. ඒ නිසා මම කිව්වා පිටිපස්සෙන් නගින්න එපා, ඉස්සරහින් නගින්න. සමන්ත ඩෝ එක ඇරියා. කෙල්ල වෑන් එකට නැග්ගා. ඒ මොහොතේ තමයි මගේ ඇඟ හිරි වැටුණු පළවෙනිම දේ සිද්ධ වුණේ. මේ වෑන් එකේ ඉස්සරහා දෙන්නෙක් වාඩි වුණොත් වාහනේ බැලන්ස් එක නැති වෙනවා. ස්ටියරින් වීල් එකෙන් ඒක මට හොඳටම දැනෙනවා. ඒත් එයා නැග්ගා. කිසිම බරක් දැනුනේ නැහැ. එකම දෙයක්, වාහනේ ඇතුලේ අමුතු සීතලක්. මගේ හිතට අමුතු බයක් දැනුණා. ඒ නිසා මම ඇක්සලරේටර් එක පාගලා ස්පීඩ් එක 100ට විතර වැඩි කළා. විනාඩි 5ක් විතර ගියා. ඒ කෙල්ල එකපාරටම කිව්වා, අනේ අයියේ මෙතන ඉඳ මදි, මම බිමින් වාඩි වෙන්න කියලා. සමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි වුණා. නමුත් මේ වෑන් එකේ වැඩිහිටි කෙනෙක්ට එහෙම වාඩි වෙන්න ඉඩක් නැහැ. ඒත් ඇය හොඳට වාඩි වෙලා සමන්ත එක්ක සාමාන්‍ය විදිහට කතා කරනවා. මට ඒ කිසිම කතාවක් ඇහුනේ නැහැ. මම ස්ටීරින් එක තදින් අල්ලගෙන ජීවිතේ වේගවත්ම ඩ්‍රයිව් එක කරමින් හිටියා. අපි කොහොම තෙල්දෙනිය පොලිසියට ළඟා වුණා. මම කිව්වා, අක්කේ පොලිසිය පව් කරලා බස්සන්න. ඒ වෙලාවේ පොලිස් ඔෆිසර් කෙනෙකුත් ලිෆ්ට් එකක් ඉල්ලලා වාහනයට අත දැම්මා. මම නතර කළේ නැහැ. පොලිසිය පව් කරලා මීටර් 100ක් විතර ගිහින් මම වෑන් එක නතර කළා. සමන්ත දොර ඇරියා. කෙල්ල බැස්සා. මල්ලිලාට බුදු සරණයි කියලා පොලිසිය පැත්තට කෙල්ල ඇවිදගෙන ගියා. මම සයිඩ් මිරර් එකෙන් බැලුවා. තප්පර දෙකක්වත් ගියේ නැහැ. කිසිම කෙනෙක් පේන්නේ නැහැ. හිස් පාරක් විතරයි තිබුණේ. මම වචනයක්වත් කතා කළේ නැහැ. ස්පීඩ් එක ආයෙත් 100ට පන්නලා නුවරට ආවා. සමන්ත මට බයිනවා. මොකද බං පිස්සෙක් වගේ ඩ්‍රයිව් කළේ? මම නිහඬයි. YMB එකට ගිහින් කී එක දීලා උඹ කන්න ඕන නම් කාලා වරෙන් මම නිදා ගන්නවා කියලා මම ඇඳට වැටුණා. උදේ 7 වෙනකම්ම එක දිගටම මම නිදාගත්තා. උදේ ඇහැරුණු ගමන් මම සමන්තව ඇහැරෝල ඇහුවා, ඊයේ අපි එක්ක ආවේ මනුස්සයෙක්ද නැත්තම් අමනුස්සයෙක්ද? ඒ ප්‍රශ්නේ අහපු ගමන් සමන්තගේ මූණත් අමුතු වුණා. අපි දෙන්නම කෙලින්ම ගියේ තෙල්දෙනිය පොලිසියට. ඊයේ රාත්‍රියේ ලේ ගලන තරුණියක් ගැන පැමිණිල්ලක් දාලා තියෙනවද කියලා ඇහුවා අපි. පොලිසිය කට්ටිය පොත බැලුවා. එහෙම කිසිම පැමිණිල්ලක් නැහැ. මොකක්? එහෙම කිසිම පැමිණිල්ලක් නැහැ. හරි සර්, අපි ගිහින් එන්න. එහෙම ඇවිත් අපි වෑන් එක පරීක්ෂා කළා. සමන්තගේ ඇඳුම් චෙක් කරලා බැලුවා. ඒකේ ලේ බිඳක්වත් නැහැ. එදා ඉඳලා අපි දෙන්නම හවස 6න් පස්සේ නුවර මහියංගනය පාරේ ගියේ නැහැ. අද වෙනකම්. මම රාත්‍රියේ පාරේ අත දාන කෙනෙක්ටවත් වාහනේ නතර කරන්නේ නැහැ. මොකද එදා අපි වෑන් එකට නග්ගගත්තු කෙනා ඇත්තටම උදව් වෙල්ලපු තරුණියක්ද නැත්නම් 18 වංගුවේ තවමත් සැරිසරන අඳුරු ආත්මයක්ද? ඔබ මේ පාරේ ගිහින් තියනවද? ඔබටත් මෙවැනි අත්දැකීම් තියනවද? තියෙනවා නම්
කමෙන්ට් එකක් දාන්න. නැත්නම් WhatsApp නම්බර් එක තියෙනවා. ඒ WhatsApp නම්බර එක හරහා අපිව දැනුවත් කරන්න. ඔබගේ කතාව ඊළඟ වීඩියෝ එකෙන් අපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සෑම දිනකම රාත්‍රී 10ට ව්‍යාග්‍රා නාලිකාවෙන් ඔයාලට මේ වගේ අద్భుත වීඩියෝ නරඹන්න පුළුවන්. ඉතින් අපගේ ව්‍යාග්‍රා Facebook page එක, TikTok ෆලෝ කරලා නැත්නම් අපිව දැන්ම ෆලෝ කරලා තියාගන්න. අනිවාර්යෙන් සෑම දිනකම රාත්‍රී 10ට අපි මේ වගේ අద్భుත වීඩියෝ එකක් රැගෙන එනවා. ඉතින් අදට අපි ගිහින් එන්න. හෙටත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. හැමෝටම තෙරුවන් සරණයි.